ආයිබෝවන් දරුවනේ tuition.lk වෙබ් අඩවියට ඔයාලා සියලු දෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වාම සියලුම විෂයන් වලට අදාළව ප්‍රශ්න පත්‍ර ඔයගොල්ලන්ට tuition.lk වෙබ් අඩවිය හරහා ලබා ගන්නට පුළුවන්. ඒ වගේමයි ඒ විෂයන් වලට අදාළව සියලුම වීඩියෝ නරඹන්නත් පුළුවන්. අද අපි බලමු 10 ශ්‍රේණියට අදාළ වෙච්ච මේ ගඩලාදෙණිය විහාරය පිළිබඳව. ඔයගොල්ලන්ට මේක බැලුවාම පේනවා මේ තියෙන්නේ ගඩලාදෙණිය විහාරය. මේ ගඩලාදෙණිය විහාරයට කියනවා නමක්. තව නමක් කියනවා සද්ධර්ම තිලක විහාරය කියලා. මේ විහාරය නිර්මාණය කරන්නේ ගම්පල යුගයේදී. 4 වන බුවනෙකබාහු රජුරුවන්ගේ කාල සමයේ තමයි මෙම විහාරය නිර්මාණය කරන්නේ. ඊළඟට අපි බලමු මේ බෞද්ධ විහාරයේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ පැත්ත කොහොමද කියලා. සාමාන්‍යයෙන් මේ ගඩලාදෙණිය විහාරය නිර්මාණය කරලා තියෙන්නේ නිකන් අපි සාමාන්‍යයෙන් දකින පන්සල් විදිහට නෙමෙයි. ඕගොල්ලෝ දන්නව ඇති පොළොන්නරුවේ දකින්න තියෙනවා ශිව දේවාල. ඒ ශිව දේවාල වල දකින්න තියෙන ගෘහ නිර්මාණ ලක්ෂණ මේ ගඩලාදෙණිය විහාරයේ දකින්න තියෙනවා. ඒ කියන්නේ දකුණු ඉන්දීය විජයනගරයේ දකින්න තියෙන මේ ශිව දේවාල වල දකින්න තියෙන ගෘහ නිර්මාණ ලක්ෂණ මේකේ දකින්න තියෙනවා. ශිව දේවාලයක දකින්න තියෙන ගෘහ නිර්මාණ ලක්ෂණ ටික තමයි මණ්ඩපය, අන්තරාලය, ගර්භගෘහය කියන කොටස් තුන. අන්න ඒ හා සමානවම මේකෙත් මණ්ඩපය, අන්තරාලය සහ ගර්භගෘහය කියලා කොටස් තුනක් දකින්න තියෙනවා. මේ ඉදිරිපස කොටස තමයි අපි මණ්ඩපය කියලා කියන්නේ. ඊට පස්සේ මැදට යන කොටසක් තියෙනවා. යන ඇවිදගෙන යන පොඩි කොටසක් තියෙනවා. මෙතනට කියනවා අන්තරාලය කියලා. ඒ වගේමයි බුදු පිළිමේ තියෙන කොටසට තමයි අපි ගර්භගෘහය කියලා කියන්නේ. අපි බලමු දැන් මේක නිර්මාණය කරලා තියෙන්නේ මොන වෙයින්ද කියලා. කළුගල් තලාවක තමයි ගඩලාදෙණිය විහාරය තියෙන්නේ. නිර්මාණය කරලා තියෙන්නේ කළු ගලින් තනිකරම කළු ගලකින් තමයි නිර්මාණය කරන්නේ මේ ගඩලාදෙණිය විහාරය. ඒ වගේම මේකේ බැලුවම ඔයගොල්ලන්ට පේනවා විශේෂ ලක්ෂණ ගණනාවක්. ඉදිරියේ තියෙනවා මෙන්න මෙතන දෙපැත්තේ මෙන්න මෙතන තියෙනවා ත්‍රිත්ව ගල් කුළුණු දෙකක්. ත්‍රිත්ව ගල් කුළුණු ත්‍රිත්ව ගල් කුළුණු කියන්නේ මොනවද කියලා පුතේ මම ඔයාලට තව ඉස්සරහදී කියලා දෙන්නම්. ඒ එකම අපි බලමු අනිත් ගෘහ නිර්මාණ ලක්ෂණ කොහොමද කියලා. මේක වහලේ බැලුවාම ඔයගොල්ලන්ට පේනවා පැතලි වහලයක් තමයි ගන්නෙ. තනි කළුගල් පුවර වලින් නිර්මාණය කරපු පැතලි වහලයක් තමයි දකින්න තියෙන්නේ. ඊට උඩින් ඔයගොල්ලන්ට පේනවා මෙහෙම අපේ චෛත්‍යයක හැඩයක් වගේ කොටසක්. ශිඛර ඒ කියන්නේ ශිව දේවාලයක උඩ ওই වගේම නිර්මාණයක් තියෙනවා. අන්න ඒකට කියනවා ශිඛර නිර්මාණ කියලා. අන්න ඒ වගේ ශිඛර නිර්මාණයක් මේකෙත් දකින්න තියෙනවා. හැබැයි බැලුවාම අපිට පේනවා මේක චෛත්‍යයක දකින්න තියෙන ලක්ෂණ තියෙනවා. ඒ විතරක් නෙමෙයි දරුවනේ නිකන් රවුම් හැඩයක් නෙමෙයි තියෙන්නේ. අටපට්ටම් හැඩයක් අටස් කොට තැනු විදිහට තමයි අටපට්ටම් විදිහට තමයි හදලා තියෙන්නේ. පැති 8ක් වගේ මෙහෙම හැරිලා යන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ මේ කොටස. ඊළඟට බැලුවාම පේනවා ඔයගොල්ලන්ට උස්සු පාදමක් තව දකින්න තියෙනවා. පොළොවේ මට්ටමේට මේ ටිකක් පාදම ටිකක් උසෙන් නිර්මාණය කරලා ඊට උඩින් තමයි මේ විහාරය නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලා කවදා හරි ගඩලාදෙණියට ගියොත් එහෙම පැත්තෙන් ගිහින් බැලුවොත් ඉස්සරහින් අපිට මෙහෙමනේ පේන්නේ. පැත්තෙන් ගිහින් බැලුවාම ඇත්තටම ශිව දේවාලයක් වගේම තමයි පේන්නේ. ඒ කියන්නේ ශිව දේවාලයක දකින්න තියෙන අර වගේම පැන්නුම් පුල්නුම් බොරදම් ඒ වගේ දේවල් පැතිපෙනුමෙන් අපිට බලන්න පුළුවන්. එහෙමනම් දරුවනේ අපි බලමු ගඩලාදෙණිය විහාරයේ මේ ඉදිරියේ තියෙන ගල් කුළුණු පිළිබඳව. මේ තියෙන්නේ ත්‍රිත්ව ගල් කුළුණු. මේ ත්‍රිත්ව ගල් කුළුණු කියලා කියන්නේ ඒ විහාරයේ දෙපැත්තෙම මේ වගේ ගල් කුළුණු දෙකක් තියෙනවා. ත්‍රිත්ව කියන්නේ හේතුව තමයි ප්‍රධාන ගල් කුළුණට තවත් කුඩා ගල් කුළුණු දෙකක්
ගල් පටියකින් සම්බන්ධ වීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රධාන ගල් කුළුණක් තියෙනවා මෙන්න මේ වගේ. තව එහා පැත්තේ තියෙන තවත් ඒ වගේම ගල් කුළුණක්. එතකොට මේ ගල් කුළුණු මේ කුඩා ගල් කුළුණ විශාල ගල් කුළුණට සම්බන්ධ වෙන්නේ මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන ඒ ගල් පටියකින් තමයි සම්බන්ධ වෙන්නේ. මේ තියෙන්නේ කුඩා ගල් කුළුණ, මේ තියෙන්නේ විශාල ගල් කුළුණ. මේ ගල් කුළුණ මේ වගේම කුළුණක් අපි උඩින් බැලුවොත් මෙන්න මේ වගේ එල් හැඩයක් තමයි දකින්න තියෙන්නේ. මෙන්න මෙතන විශාල ගල් කුළුණ තියෙනවා. පොඩි ගල් කුළුණු දෙකක් මෙතන තියෙනවා. මැදින් මෙහෙම එකතු වෙනවා. ගල් පටියකින් අනිත් ගල් කුළුණු දෙක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. අන්න ඒ වගේ ගල් කුළුණු තුනක් මේ මෙතනින් බැලුවාම පේනවනේ ඔයගලන්ට මේ තියෙන්නේ කුඩා ගල් කුළුණු දෙක මැද එහා පැත්තේ තියෙන ගල් කුළුණු තමයි මෙතනින් ඔයගලන්ට පේන්නේ. පැහැදිලි නේද? එතකොට මේ මැදින් පේනවා ගල් පටි මේ සිදුරු වගේ අස්සෙන් ආලෝකයන විදිහට තියෙන ඒව තමයි ගල් පටි. ඒක නිකම්ම නිකන් ගල් පටි නෙවෙයි පුතේ කැටයම් කරලා තමයි ඒකේ තියෙන්නේ. කැටයම් කරලා නිර්මාණය කරපු ගල් පටි වලින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. බැලුවාම ඕගොල්ලන්ට පේනවා මේකේ ප්‍රධාන ගල් කුළුණෙත් දකින්න තියෙනවා කැටයම්. මේකේ ප්‍රධාන ගල් කුළුණේ ගොඩක් කැටයම් දකින්න තියෙනවා. පල්ලෙහා ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන තියෙන්නේ හතරස් පනේල වගේ හතරස් කොටුවක් පනේල වගේ කොටසක්. ඊළඟට අටපට්ටම් හැඩයක් ගන්නවා ආයි නැවතත් හතරස් පනේල දකින්න තියෙනවා අටපට්ටම් හැඩයක් නැවත තියෙනවා ආපහු හතරස් පනේල තමයි දකින්න තියෙන්නේ. ඕගොල්ලන්ට මේකෙන් පේනවා ඇති මේ පනේල වල දකින්න තියෙනවා කැටයම්. මේකේ විවිධ කැටයම් දකින්න පුළුවන් අපිට. මෙතන තියෙනවා යට ලියවැල් මෝස්තරයක වගේ කියන්නේ ලියවැලක වගේ තෙන මේ මෝස්තරයක් මෙතන යට දකින්න තියෙනවා. ඒ වගේම මෙතන මල් මෝස්තරයක් දකින්න තියෙනවා. ආයි මෙතනත් ඒ වගේම කැටයමක් තමයි දකින්න තියෙන්නේ. පල්ලෙහා මේකේ කුඩා කුළුණු වල මෙතන දකින්න තියෙනවා සිංහ රූපයක්. ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ සිංහ රූපයක් නංවලා තියෙනවා මේකේ උඩ කොටසේ. මේ තියෙන්නේ මෙතන දකින්න තියෙන්නේ මෙන්න මේ කණුවේ ඉහළ කොටස. ඒ කියන්නේ ඉහළ කොටසෙත් සිංහ රූපයක් දකින්න තියෙනවා. ඒ කණුවේ පල්ලෙහා කොටසෙත් සිංහ රූපයක් දකින්න තියෙනවා. ඕගොල්ලන්ට දරුවනේ පේනවා ඇති මේ විශාල ගල් කුළුණ. මේ ගල් කුළුණ වල මැද තියෙන කොටස මේ තියෙන්නේ මෙන්න මේවට අපි කියන කොටසට කියන කොටුවට කියනෝනේ පනේල කියලා. අන්නේ පනේල කැටයම් දෙකක දකින්න තියෙනවා එක කැටයමක් තියෙනවා එක පනේලක වෘෂභයෙකු පිට නැගගත් මිනිසෙකු. ඒ කියන්නේ ගවයෙක් පිට නැගගෙන ඉන්න මිනිසෙකුගේ කැටයමක් ආයි දකින්න තියෙනවා. ආයි තියෙනවා මාළුවෙකු පිට නැගගත් මිනිසෙකුගේ කැටයමක් ආපහු මේ වගේම පනේලයක දකින්න තියෙනවා. ඔයාලට බැලුවාම පේනවා ඇති මේවා නිකම්ම නිකන් නිර්මාණය කරපු කැටයම් මේ ගල් කුළුණු නෙමේ. ඉතා අලංකාර ලෙස පිපුණු නෙළුමක් ආකාරයෙන් තමයි මේ උඩට මේ ගල් කුළුණේ මුදුන ගල් කුළුණේ හිස නිර්මාණය කරලා තියෙන්නේ. මේ පියුමක් පිපිච්ච විදිහට නිර්මාණය කරලා තියෙනවා මේ හැම ගල් කුළුණකම. මේකේ විශේෂත්වය තමයි ඒ ටික. පැහැදිලිව මතක තියාගන්න ඕගොල්ලන්ට ත්‍රිත්ව ගල් කුළුණු දෙකක් තියෙන්නේ ගඩලාදෙණිය විහාරයේ. ඕගොල්ලන්ට විභාගෙදී ඔය වගේ ප්‍රශ්න එහෙම අහන්න පුළුවන්. ඊළඟට අපි බලමු දැන් ගඩලාදෙණිය විහාරයේ පාදම කොයි විදිහද කියලා. මේකේ ඔයාලා බැලුවාම පේනවා ඇති ගඩලාදෙණිය විහාරයට ඇතුල් වෙන තැන තමයි මේ. ඒ පාදමේ මේ යට පඩිපිලෙත් මේ යට කැටයම් දකින්න තියෙනවා. මේ තියෙන්නේ පාදමේ තියෙන කැටයම්. මේකේ දකින්න තියෙන කැටයම් තමයි නටන්නන්ගේ සහ වයන්නන්ගේ රූප. මේ රූප එක දිගටම ඊටාම ක්‍රියාකාරී අන්දමින් යුක්තව කැටයම් කරලා තියෙනවා. ඒ වගේම මෙතනින් ඔයගොල්ලන් පේනවා ඇතිනේ මේ නර්තනයේ යෙදෙන කාන්තාවන් තමයි මේකේ දකින්න තියෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ පඩිපිල නගිනකොටම දෙපැත්තින් දකින්න තියෙනවා ගජසිංහ රූප සහිත. ඒ කියන්නේ ගජසිංහ රූප සහිත කොරවක් ගල් දෙකක්. ගජසිංහ රූප තමයි තියෙන්නේ. බැලුවාම පේනවා මේ ඇත් හොඬ දෙකක් තමයි තියෙන්නේ. අනිත් පැත්ත හැරිලා තියෙන නිර්මාණය කරපු මේ කොරවක් ගල් දෙකක් දකින්න තියෙනවා. ඒ වගේම ඇත් රූප දෙකක් සාමාන්‍ය ප්‍රමාණයේ ඇත් රූප දෙකක් ඕගොල්ලන්ට මෙතන ඉස්සරහා දකින්න පුළුවන්. ඒ ඇතුල් වෙනවත් එක්කම.
ඔන්න ඔය ටික තමයි ගඩලාදෙණි විහාරයේ දකින්න තියෙන්නේ. විශේෂයෙන්ම තව දෙයක් කියන්න ඕනේ පුතේ මේක නිර්මාණය කරපු ශිල්පියා පිළිබඳව. මොකද අනිවාර්යෙන් අහන්න තියෙන ප්‍රශ්නයක් ඔබ අහන ප්‍රශ්නයක් තමයි ඔයගොල්ලෝ අනිවාර්යෙන් යුගය දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට මොන රජතුමාගේ කාලෙද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේ විහාරය නිර්මාණය කරපු ශිල්පියාගේ නම. මේ විහාරය නිර්මාණය කරන්නේ ඉන්දියාවේ ගණේශ්වරාචාර්ය කියන ශිල්පියා. ගණේශවරාචාර්ය කියන ශිල්පියා තමයි මේ විහාරය නිර්මාණය කරන්නේ. ඒ නිසාම තමයි මේක Hindu ගෘහ නිර්මාණ ලක්ෂණ ගන්නෙ. අනිත් එක තව දෙයක් මතක තියාගන්න ඕනේ මේ ඕගොල්ලෝ 4 වෙනි බෝනෙක් බාහු රජුරෝ මේක බාර දෙන්නේ ගණේශවරාචාර්ය ශිල්පියාට බාර දෙන්නේ සේනාධිලංකාර එමතිවරයාට තමයි මුලින්ම බාර දෙන්නේ. ඒ කියන්නේ සේනාධිලංකාර එමතිවරයාගේ මෙහෙයවීමෙන් තමයි ගණේශවරාචාර්ය ශිල්පියා විසින් මේ විහාරය නිර්මාණය කරන්නේ. එහෙමනම් දරුවනේ ඕගොල්ලන්ට දැන් පැහැදිලිව තේරෙනවා ඇති ගඩලාදෙණි විහාරයේ දකින්න තියෙන ගෘහ නිර්මාණ ලක්ෂණ සහ කැටයම් පිළිබඳව. එහෙමනම් අපි තවත් වීඩියෝ එකකින් තවත් පාඩමකින් මුණ ගැහෙමු. ආයිබෝවන්.